එදා මම කිව්වා දේශපාලන තෙන්නකෝන හිටපු පොලිස්පතිවරයාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් යම් කිසි ගෙවීමක් කරනවා කියන එක. ඊ ප්‍රකාශයක් කරලා තිබුණා එතුමන්ලා එහෙම ගෙවීමක් කරන්නේ නැහැ, කරලා නැහැ, එහෙම තීන්දුව తీරන අරගෙන නැහැ කියලා. මම අද අදාළ විධායක කමිටු වාර්තාව ඔවුන් තීන්දුව తీරනගත විධායක කමිටු වාර්තාව 2021 ජූලි මාස 30 වෙනි දින වත්මන් උපසභාපතිතුමාගේ සභාපතිත්වයේ දරන නවලෝක රෝහලේදී පවත්වපු විධායක කමිටු වාර්තාව මම සභාගත කරනවා. ඒක තියෙනවා මේ විදියට. Advisor to the security consultant, the executive committee decided to appoint Desabandhu Tennakon, Senior Deputy Inspector General in Sri Lanka, in charge of the Western Province, to the position of advisor to the Security Council of Sri Lanka Cricket on the below terms and conditions. 2 years contract, effect from 16th August 2021. Allowance 150,000 per month, fuel allowance 200 litres per month, mobile allowance 5,000 per month, laptop, mobile phone, medical insurance. එතකොට මම එතුමන්ලගේ මේ එක්ස්කෝ එකේ වාර්තාව සභාගත කරනවා. ඊට පැහැදිලිව කියනවා අපිට මේ මොහොතේ පැහැදිලි වත්මන් ආණ්ඩුව මාර්තු 31 වෙනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයට මේ චෝදනා ලැබ තියෙන කණ්ඩායමට ඉදිරිපත් වීම අත්හිටුවීමට කිසිදු සූදානමක් නැහැ. ඇමතිවරයාගේ ප්‍රකාශ තුලින් ඒක පැහැදිලි. අපි රටේ ජනතාවට මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ආදරය දක්වන පිරිසට කියනවා අපිට වත්මන් ආණ්ඩුවෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ කල්ලිය මේ කණ්ඩායම මේ දූෂිත වලල්ලට වත්මන් ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා ඍජුවම මන්ත්‍රීතුමා තව මිනිත්තුවක කාලයක් තිබෙනවා. අවසන් කරනවා. ඒ නිසා අපි මේක මේ රටේ අධිකරණයට ගොස් ඒක විසඳ ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියන කාරණාව රටට කියන. ඒ වගේම You can now make online payments to SLPA Clearing Pass Management System via GovPay. දේශබන්දු තෙන්නකෝන් මහත්තුමාට මේ ලබා දීපු මුදල්, මේ ලබා දීපු සම්පත් ලබා දුන්නේ නැහැ කියලා කියනවා ක්‍රිකට් ආයතනය. ඒක අපිට අදාළ නැහැ. දුන්නද නැද්ද කියලා. අපි කියනවා මෙන්න මේ විධායක සභාව සම්මත කරගත්, විධායක සභාව අනුමත කරගත්ත වාර්තාවේ පිටපතක් තමයි අපි සභාගත කරන්නේ. ඒ නිසා අපි පහුගිය කාල සීමාව තුළ පෙන්නුවා මේ රටේ රංගන ශිල්පිනියන් අරන් ගිහිල්ලා T20 World Cup වල ජෝගි දාපු විදිය. ඒ වගේම මේ රටේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල මුද්‍රාව, නිල ලිපි ශීර්ෂය භාවිතා කරමින් වීසා ලබා දීලා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්නේ අවශ්‍ය වටපිටාව හදාලා දීලි වෙලා ක්‍රිකට් ආයතනයේ සමහර ඇතමුන් තමන්ගේ සාක්කුවට මුදල් දාගත් විදිහ අහිංසක මිනිස්සු පාවිච්චි කරමින් ඉතින් මේ වගේ වංචා දූෂණ කරලා තවදුරට අපි මේ කතා කරන එක වහන්න උත්සාහ කරනවා නම් අපි එහෙම ලේසියෙන්ම වහන්න සූදානම් වෙන්න එපා. Start your future after O levels. Join IIT. Register now.